සුබ දවසක් වේවා ළමයි හැමෝටම. අද අපි කතා කරන්න යන්නේ 11 ශ්‍රේණිය පළවෙනි වාරයට අදාළ ප්‍රශ්න පත්‍රය. එතකොට මේ ප්‍රශ්න පත්‍රයේ එක පත්‍රයේ ඒ කොටස අපි කතා කරන්න යන්නේ. මේකේ පළවෙනි ප්‍රශ්නේ අපිට දීලා තියෙනවා මූල 14හි යගේ වඩාත් ආසන්න පළමු දශම ස්ථානයට සොයන්න කියලා. එතකොට මෙතන අපිට පළවෙනියෙන්ම දීලා තියෙනවා 3.8 වර්ගය 3.8 වර්ගය අපිට මේ ගානේ දීලා තියෙනවා 14.44 කියලා. ඊට පස්සේ දැන් 3.8 වර්ගය 14.44 කියන්නේ මේක මූල 14ට වඩා වැඩි. එතකොට අපි බලන්න ඕන ඊට අඩු සංඛ්‍යාවත්. ඒ කියන්නේ 3.7 වර්ගයත් අපි බලන්න ඕන. 3.7 වර්ගය අපිට එනවා ළමයි 3.7 වර්ගය අපිට එනවා 13.69 13.69ක්. එතකොට දැන් අපි මේ වගේ වෙනස බැලුවොත් එහෙම මෙතන වෙනස අපිට එනවා 14න් අඩු කරාම 14.44 අපිට එනවා වෙනස 0.44ක්. 14න් අඩු කරාම 13.69 අපිට එතන උත්තරේ එනවා 0.31. ඒක මම මෙතන අඩු කරලා පෙන්නන්නම්. 14න් අඩු කරන්න ඕන 13.69ක්. අඩු කරාම අපිට එනවා මෙතන 10යි මෙතන 9යි මෙතන 3යි. එතකොට අපිට එනවා 10න් 9ක් අඩු වුනහම 1යි 9න් 6ක් අඩු වුනහම 3යි 13න් 13ක් 0.31ක් අපිට උත්තර එනවා. එතකොට මෙතනින් බැලුවාම වඩාත් ආසන්න වෙන්නේ 14ට වඩාත් ආසන්න වෙන්නේ 0.31. ඒකින්ද මේකේ උත්තරේ කියන්නේ මූල 14 උත්තරේ බවට පත් වෙන්නේ උත්තරේ බවට පත් වෙන්නේ 3.7. පළමු දශම ස්ථානයට සෙව්වහම එතකොට උත්තරේ බවට පත් වෙන්නේ 3.7. එතනදී අපි බැලුවේ ආසන්නම පළමු දශම ස්ථානය කවුද කියලා. ඊළඟ ප්‍රශ්නෙට අපි ගියාම දෙවැනි ප්‍රශ්නේ තියෙනවා අපිට රූපයේ දැක්වෙන තොරතුරු අනුව xc අගය සොයන්න කියලා. එතකොට බලන්න මේ රූපය දිහා මෙතන තියෙන්නේ සමද්විපාද ත්‍රිකෝණයක්. ඒක අඳුනගත්තේ මෙතන මේ ඉරි දෙකක් ගානේ ගහලා තියෙනවා. ඒතකොට සමද්විපාද ත්‍රිකෝණ ප්‍රමේය මතක් වෙන්න ඕන ඔයාලට. සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාදවලට ඉදිරියෙන් තියෙන කෝණ සමානයි. ඒ කියන්නේ මෙතන කෝණය අංශක 35ක් වෙනවා. මෙතන කෝණය අංශක 35ක් වුණාම අපිට මේ ගාන හදාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අපි දන්නවා. අංශක 35 ධන අංශක 35 ධන x වල එකතුව වෙන්න ඕන අංශක 180. එතකොට අපිට එනවා 35 ධන 35 70යි 180න් 70ක් අඩු වුණාම x වලගේ අපිට එනවා x සමානයි අංශක 110යි කියලා. අපිට අවසාන උත්තරේ එනවා x සමානයි අංශක 110යි කියලා. x සමානයි අංශක 110යි කියලා අපිට උත්තරේ ගන්න පුළුවන්. අපි යන් ඊළඟ ප්‍රශ්නයට. තුන්වෙනි ප්‍රශ්නය. පරිධිය 44 සෙන්ටිමීටර් වන වෘත්තාකාර ආස්තරයකින් අංශක 90ක කේන්ද්‍රික ඛණ්ඩයක් කපා ඉවත් කළ කොටසක් රූපයේ දැක්වේ. එහි ඡාප දිග සොයන්න කියලා කියනවා. එතකොට දැන් ළමයි හොඳට තේරුම් ගන්න මෙතන කියන්නේ පරිධිය 44 සෙන්ටිමීටර් වන වෘත්තාකාර ආස්තරයකින්. අපි මේක ඇන්දොත් එහෙම මෙතන කියන්නේ වෘතයක් තියෙනවා.
මේ වෘත්තයේ පරිධිය 44 සෙන්ටිමීටර් කියලා. එහෙනම් දැන් මේ තියෙන වෘත්තයෙන් අංශක 90ක් කියන්නේ 4න් එකක්නේ. එහෙනම් සම්පූර්ණ වෘත්තය 44 සෙන්ටිමීටර් නම් අංශක 90ක් බලන්න. අපි මේ 44 සෙන්ටිමීටර් 4න් බෙදුවනම් හරි. ඒ කියන්නේ සරලව කිව්වොත් අංශක 360ක් කියලා කියන්නේ 44 සෙන්ටිමීටර්. එහෙනම් අංශක 90ක් කීයද කියලා බලන්න අපි 4න් බෙදුවනම් හරි. ඇයි 4න් බෙදන්නේ? 360 4න් බෙදුවාම තමයි ළමයි 90 වෙන්නේ. එහෙනම් දෙපැත්තම 4න් බෙදුවාම අංශක 90ක් සමානයි. අපිට එනවා උත්තරේ 11 සෙන්ටිමීටර් කියලා. 11 සෙන්ටිමීටර්. ඔය විදිහට අපිට එතන උත්තරයට යන්න පුළුවන්. ඊළඟට අපි යන් ළමයි 4 වෙනි ප්‍රශ්නෙට. දර්ශක අංකණයෙන් ලියන්න. හරි. අපි ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕන මෙතන තියෙන්නේ LG කියලා. මේකේ තේරුම තමයි log 10 පාදය කියන එක. එහෙනම් මෙතන තියෙන්නේ log 10 පාදයේ b සමානයි 3 කියලා. එහෙනම් දර්ශක අංකණයෙන් මේ ලඝු ආකාරය දර්ශක ආකාරයට පත් කරද්දී මේ යට ඉන්න පාදය 10 එනවා උඩට. 3 මෙයාගේ දර්ශකය බවට පත් වෙනවා. b එහා පැත්තට මාරු වෙනවා. සරලව කිව්වොත් එහෙම මේ දෙන්න මාරු වෙනවා. 10 මෙහෙම උඩට එනවා. මේ තමයි මේකේ උත්තරේ. b සමානයි 10 3. මේකේ අහන්න පුළුවන් b හි අගය කියලා. එතකොට b හි අගය ඇහුවොත් එහෙම b සමානයි 10 3 කියලා කියන්නේ 10 වැඩි කිරීම 10 වැඩි කිරීම 10. ඒ කියන්නේ මෙතන උත්තරය අපිට ගන්න පුළුවන් 1000යි කියලා. b වල අගය ඇහුවොත් මෙතන b ගේ අගය අහන්නේ නැහැ. මේක අහන්නේ දර්ශක අංකණයෙන් ලියන්න කියලා. එතකොට මේ උත්තරය ලිව්වනම් හරි. 10 3 සමානයි b. ඊළඟට යන් අපි 5 වෙනි ප්‍රශ්නයට. 5 වෙනි ප්‍රශ්නේ අපිට කියන්නේ පෙට්ටියක එකම තරමේ කාඩ්පත් 15ක් ඇත. ඉන් 9ක් රතු පාට වන අතර ඉතිරි ඒවා නිල් පාටය. සමන් මෙම පෙට්ටියෙන් අහඹු ලෙස කාඩ්පතක් ඉවතට ගත් විට නිල් පාට එකක් වීමේ සම්භාවිතාව සොයන්න. එතකොට අපි බලන්න ඕනේ පෙට්ටියේ තියෙන මුළු කාඩ්පත් ගාන. පෙට්ටියේ තියෙනවා මුළු කාඩ්පත් 15ක්. පෙට්ටියේ කාඩ්පත් 15ක් ඇත. ඉන් 9ක් රතු පාට වේ. එතකොට 9ක් රතු පාටයි කියනවා ඉතිරි ඒවා නිල් පාට වේ කියලා කියනවා. එහෙනම් 15න් නිල් කාඩ්පත් ගණන ඔයා හොයන්න ඕන. නිල් කාඩ් ගණන. කොහොමද අපි නිල් කාඩ් ගණන හොයාගන්නේ? මුළු ගාන 15යි 15න් රතු කාඩ් ගාන අඩු කරනවා. එතකොට අපිට එනවා උත්තරය 6යි. උත්තරේ 6යි. එහෙනම් සම්භාවිතාවය ලියද්දී මුළු ගාන යටට එන්න ඕන. ඒ කියන්නේ මේ මුළු කාඩ් 15 යටට එන්න ඕන. අපෙන් ප්‍රශ්නේ අහන නිල් කාඩ් ගාන උඩට එන්න ඕන. නිල් කාඩ් 6යි. මේක තවත් සරල කරාම උත්තරේ එනවා 5න් 2යි. 5න් 2යි. ඊළඟට යන් අපි 6 වෙනි ප්‍රශ්නයට. 6 වෙනි ප්‍රශ්නේ අපිට කියන්නේ x ඍණ 1 බෙදීම 7 සමානයි 7 කියලා. එතකොට x ඍණ 1 බෙදීම 7 සමානයි 1. මේ ගැටලුවේදී ඔයා ඉස්සෙල්ලම හිතෙන්න පුළුවන් මේ ඍණ 1 අයින් කරන්න පුළුවන් කියලා. බෑ මෙතන x උයි ඍණ 1යි දෙන්නම 7න් බෙදෙන හින්දා ඔයා ඉස්සෙල්ලම කරන්න ඕනේ මේ බෙදීම 7 අයින් කරන එක. බෙදීම 7 අයින් කරන්න ඔයා දෙපැත්තම 7න් වැඩි කරන්න. 7ට 7 කැපිලා යනවා. අපිට එනවා x ඍණ 1 සමානයි 7යි කියලා. එහෙනම් දැන් අපිට ඊළඟට x හොයාගන්න මේ ඍණ 1 අයින් කරන්න දෙපැත්තටම ධන එකක් එකතු කරන්න. දෙපැත්තටම ධන එකක් එකතු කරාම ඔයාලට x සමානයි
8 කියලා උත්තරේ හම්බ වෙනවා. x සමානයි 8. ඊළඟට අපි 7 වෙනි ප්‍රශ්නයට යන්. 7 වෙනි ප්‍රශ්නය කියනවා රූපයේ දැක්වෙන ABCD රොම්බසයේ BD 12 cm සහ AC 16 cm වේ. එතකොට ළමයි තේරුම් ගන්න ඕන දේ තමයි රොම්බසයක් කියලා කියන්නේ සමාන්තර ආශ්‍රයක්. එහෙනම් අපි ප්‍රමේයක් දන්නවා සමාන්තර ආශ්‍රයේ විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. කියන්නේ සමානව දෙකට බෙදෙනවා. ඒ කියන්නේ AC වල දුර 16 cm නම් මේක 8 cm 8 cm විදිහට දෙකට බෙදෙනවා. BD දුර 12 cm නම් BD දුර 6 cm විදිහට දෙකට බෙදෙනවා. 6 cm 6 cm බවට දෙකට බෙදෙනවා. අපෙන් ප්‍රශ්නේ අහන්නේ dx cy cx dc වලගේ. එතකොට මෙන්න මේ එකතුව තමයි අපෙන් අහන්නේ. එහෙනම් මේ අගය හොයන්න දැන් අපි අගයන් ටික හොයාගත්ත පාදවල 6යි 8යි 10යි එකතු කරා නම් හරි. 6යි 8යි 6යි 8යි 10යි එකතු කරා නම් හරි. 6යි 8යි අපිට එනවා උත්තරේ එකතුව 14යි. 14ට 10ක් එකතු වුණාම උත්තරේ එනවා 24යි සෙන්ටිමීටර්. 24යි සෙන්ටිමීටර්. ඊළඟට අපි යමු 8 වෙනි ප්‍රශ්නයට. 8 වෙනි ප්‍රශ්නය කියන්නේ x බෙදීම 5 ධන x ඍණ 1 බෙදීම 2 මේක එකතු කරන්න කියලායි කියන්නේ. එතකොට මේ ඇවිල්ලා VG භාග. එතකොට මේක එකතු වෙන්න නම් අනිවාර්යයෙන්ම භාගවලට අදාළ තියරිම පාවිච්චි වෙනවා. ඒ කියන්නේ මේකේ හරය සමාන වෙන්න ඕන. දැන් මේ දෙන්නගේ හරය සමාන නැති හින්දා ඔයා අනිවාර්යෙන් මේ හරයන් දෙක කියන්නේ ඔයාලා 2 5 කරන්නත් බෑ 5 2 කරන්නත් බෑ. මේ වගේ වෙලාවට ඔයා මේ දෙකෙන් මේ පැත්ත වැඩි කරන්න. දෙකෙන් මේ පැත්ත වැඩි කරන්න. හරයන් මාරු කරලා වැඩි කරන්න. 5න් මේ පැත්ත වැඩි කරන්න. හොඳට මතක තියාගන්න 5න් මේ උඩ වැඩි වෙද්දී මේ දෙන්න වෙන වෙනම වැඩි වෙන්න ඕන. ඍණ 1 විතරක් 5න් වැඩි කරොත් වැරදි. ඊට පස්සේ මෙතන අපිට එනවා 2x බෙදීම 10 එකතු කිරීම 5න් වැඩි වුණාම 5x ඍණ 5 බෙදීම 10. පොදු හරය 10යි 2x ධන 5x ඍණ 5. 2x 5x එකතු වුණාම 7x ඍණ 5 බෙදීම 10. අවසාන උත්තරේ. ඊළඟට අපි යමු 9 වෙනි ගානට. 9 වෙනි ගානේදී ළමයි හොඳට බලන්න මෙතන තියෙන්නේ රූපයේ දී ඇති තොරතුරු අනුව x හා y හි අගය සොයන්න. හරි. අපි ඉගෙනගෙන තියෙන ප්‍රමේයක් ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. මෙන්න ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණයෙන් එළියට දික් වුණ පාදය තමයි මේ තියෙන්නේ. එහෙනම් මේ හැදෙන බාහිර කෝණය x. එහෙනම් මේ x අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ කියන්නේ මෙන්න මේ අංශක 90යි 50යි එකතුවට සමානයි. එහෙනම් ඔයාට x වල අගය හොයන්න පුළුවන්. x සමානයි අංශක 90 ධන 50 උත්තරේ එනවා අංශක 140යි. ඊළඟට මෙතන තියෙන්නේ ඊළඟ එකේදී මෙතන තියෙන අර සමද්විපාද ත්‍රිකෝණ කතාවම තමයි කියන්නේ. දැන් අපි ඉස්සෙල්ලා කතා කරා මෙතන අපි ගත්තොත් එහෙම මෙතන මේ ත්‍රිකෝණයේ පාද දෙක සමානයි කියන්නේ මේ කෝණය y නම් මෙතන කෝණෙත් y.
මෙතන කෝණෙත් y. එහෙනම් අපිට ලියත හැකි අපිට ලියන්න පුළුවන් y ධන x සමානයි 180y. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. එහෙනම් අපි මෙතනට ගමු 2y ධන x වලගේ අපි දන්නවා 140 සමානයි 180y. 2y සමානයි 180 ඍණ 140 අපිට උත්තර එනවා 40යි. y හොයාගන්න දෙපැත්තම දෙකෙන් බෙදනවා. y සමානයි අංශක 20යි. y සමානයි අංශක 20යි. ඊළඟට 10 වෙනි ප්‍රශ්නයට 10 වෙනි ප්‍රශ්නය කියන්නේ කේන්ද්‍රය ඕවන වෘත්තයේ AB ජායක් වන අතර එහි මධ්‍ය ලක්ෂය C වේ. OC හා AB අතර සම්බන්ධය ලියන්න. ළමයි මෙතන හොඳට තේරුම් ගන්න. අපි ප්‍රමේයක් ඉගෙන ගන්නවා. ප්‍රමේයේදී අපි කතා කරනවා වෘත්තයක කේන්ද්‍රයේ සිට ජායක මධ්‍ය ලක්ෂයට අඳිනු ලබන රේඛාවෙන් වෘත්තයක කේන්ද්‍රයේ සිට ජායක මධ්‍ය ලක්ෂයට අඳිනු ලබන රේඛාව එම ජායට ලම්බක වේ. ඒ කියන්නේ මෙන්න මේ OC ලම්බක වෙනවා කාටද? ABට. OC ලම්බක වෙනවා ABට. වෘත්තයක මේ තමයි ජාය වෘත්තයක ජායක මධ්‍ය ලක්ෂයට කේන්ද්‍රයේ සිට මේ තමයි කේන්ද්‍රයේ සිට අඳිනු ලබන රේඛාව මේ ජායට ලම්බක වෙන ගැන අංශක 90කින් මේක ඇවිල්ලා මේ C ට වදිනවා. ඒ කියන්නේ මෙතනදී අනිවාර්යයෙන්ම C මේ AB රේඛාවේ මධ්‍ය ලක්ෂ්‍ය වෙන්න ඕන. ඒක ගානේ කියනවා. AB ජායේ මධ්‍ය ලක්ෂ්‍ය C කියලා ගානේ කියනවා. එහෙනම් අනිවාර්යයෙන්ම OC රේඛාව ABට ලම්බකයි. ඊළඟට අපි යන් 11 වෙනි ප්‍රශ්නයට. 11 වෙනි ප්‍රශ්නේ අපිට කියන්නේ රූපයේ දැක්වෙන සිලින්ඩරාකාර බඳුනේ පතුලේ පරිධිය 10.5 සෙන්ටිමීටරයක් වන අතර එහි උස 20 සෙන්ටිමීටරයකි. මෙම බඳුනේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය සොයන්න. හරි. සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොයන සූත්‍රය තමයි ළමයි 25RH. 25RH මේ වක්‍ර පෘෂ්ඨය හොයන්න තියෙන සූත්‍රය තමයි වක්‍ර පෘෂ්ඨේ වර්ගඵලය හොයන සූත්‍රය තමයි 25RH. එහෙනම් අපිට මේ පතුලේ පරිධිය දීලා තියෙනවා. පරිධිය කියන්නේ මොකද්ද? පරිධිය කියන්නේ 25R. 25R අගය අපිට දීලා තියෙනවා 10.5යි කියලා. එහෙනම් වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය අපිට ගන්න පුළුවන් 25RH කියලා. 25R කියලා කියන්නේ 10.5යි. H ඇවිල්ලා මෙතන අගය 20යි. එහෙනම් 20න් මේක වැඩි කරාම 10.5 20න් වැඩි කරාම අපිට එනවා උත්තරේ 210යි. වර්ගඵලයේ හින්දා වර්ග සෙන්ටිමීටර්. පැහැදිලිද? ඒ වගේම ළමයි දැන් මේ ගැටලු ගණන් හදාගෙන යද්දී ඔයාලට ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක බලලා ඔයා දෙයක් ඉගෙන ගත්තා නම් ඔයා දැනුමට යමක් එකතු කරගත්තා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාගේ යාළුවෙක්ට මේ වීඩියෝ එක බලන්න අනිවාර්යෙන්ම ෂෙයා කරන්න. මේ අපි යන් 12 වෙනි ප්‍රශ්නෙට. 12 වෙනි ප්‍රශ්නේදී අපිට කියනවා මෙම සමීකරණය විසඳීමෙන් තොරව x ධන y හි අගය සොයන්න කියලා. එතකොට මේ වගේ ගානක් දැක්ක ගමන් ඔයා මෙහෙම ඉරක් ගහගෙන මේක පහලට එකතු කරන්න. එකතු කරාම ඔයාට එනවා මෙතන මේ කෙලින්ම මේ සමගාමී සමීකරණ පහලට එකතු කරන්න. x ධන 3 2x එකතු කරාම අපිට එනවා 3x. 2y ට y එකතු වුනහම 3y. 11ට 7ක් එකතු වුනහම අපිට එනවා උත්තරේ 18යි. එහෙනම් අපිට ලියත හැකි දැන් 3x ධන 3y සමානයි 18යි. ආර මෙතන පොදු සාධකයක් පේන්න ඕන 3x 3y වල 3.
3 එළියට ගත්තාම අපිට එනවා x ධන y සමානයි 3යි x ධන y සමානයි 18යි. සාධක ඉවත් කරා. ඊට පස්සේ අපි දෙපැත්තම 3ෙන් බෙදනවා. ඔන්න අපිට x ධන y දැන් ලැබෙනවා. x ධන y සමානයි උත්තරේ 6යි. x ධන y වල උත්තරේ අපිට ලැබෙනවා 6යි. අපි ඊළඟ ප්‍රශ්නෙට 13 AB සරල රේඛාවේ අනුක්‍රමණය සොයන්න. අනුක්‍රමණය හොයද්දි මේ වගේ තැනකදී අපිට ඛණ්ඩාංක දෙක පාවිච්චි කරලා තමයි හොයන්න වෙන්නේ. මෙතන ඛණ්ඩාංක අපිට ගන්න පුළුවන්. ඉස්සෙල් x ලියන්නේ x වලගේ 2යි y වලගේ 5යි. ඒ කියන්නේ මේක මෙතන ඛණ්ඩාංකය 2.5. මෙතන ඛණ්ඩාංක ඉස්සෙල් x වලගේ 0යි y වලගේ 1යි. 0.1. දැන් ඔය ලියාගත්ත ඛණ්ඩාංක දෙක මෙහෙම පැත්තකින් ලියා ගන්න. 2.5 0.1. ඊළඟට ඔයා පැන්සල අරගෙන මේ වැඩිපුර තියෙන එක්කෙනාට x2 y2 කියලා දාගන්න. ඒ කියන්නේ මෙයා x2 මෙයා y2. ඊට පස්සේ මේ අඩු කෙනාට x1 y1 කියලා දාගන්න. ඊට පස්සේ අපි මේකේ අනුක්‍රමණය හොයන්න යන්නේ. අනුක්‍රමණය හොයන සූත්‍රය තමයි පුතේ m සමානයි y2 ඍණ y m සමානයි y2 ඍණ y1 බෙදීම x2 ඍණ x1. දැන් ඔයා මේ x1 y1 කියලා දාගත්තා කියන්නේ මේ තැන් වලට ආදේශ කරගන්නයි තියෙන්නේ. එතකොට අපිට එනවා අපි y2ට ගත්තේ 5 ඍණ 1, x2ට ගත්තේ 2 ඍණ x1ට ගත්තේ 0. අනිවාර්යෙන් මේ පිළිවෙලට දාගන්න. ඒ කියන්නේ x2 කියලා ගත්ත කෙනාගේ අනිත් කෙනා y2 වෙන්න ඕනේ. x1 ගත්ත කෙනාගේ අනිත් කෙනා y1 වෙන්න ඕන. එතකොට අපිට මේක අඩු කරාම එනවා උඩ 5න් එකක් ගියාම 4යි, යට 2න් බිඳුවක් ගියාම 2යි. 4 2න් බෙදුනහම අපිට m වලගේ එනවා 2යි. ඒ කියන්නේ මේකේ අනුක්‍රමණය 2යි. ඒ වගේම මම මෙතන තව දෙයක් කියලා දෙන්නම්. ඔයාගෙන් අහුවොත් මේකේ අන්තක්ඛණ්ඩය C. අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ ළමයි සරල රේඛාව y අක්ෂය ඡේදනය කරන තැන. කොතනදී මෙයා y කපන්නේ? මෙන්න මෙතන එකේදී. y අක්ෂය ඡේදනය කරන තැන y ගේ අගේ. එහෙනම් මේ C අපිට ගන්න පුළුවන් y අක්ෂය ඡේදනය කරන තැන y ගේ අගය. ඒ කියන්නේ මෙන්න මේක. එහෙනම් C ඇවිල්ලා 1යි. එහෙනම් ඔයාගෙන් රේඛාවේ සමීකරණය අහුවොත් එහෙම අපිට y සමානයි m වෙනුවට 2 ලියනවා 2x c ධන 1යි. y සමානයි 2x ධන 1යි කියලා ලියවෙන්න ඕන. ඊළඟට අපි යන් 14 වෙනි ප්‍රශ්නයට. 14 වෙනි ප්‍රශ්නේ අපෙන් කියන්නේ වෘත්තයේ AB හා CD ජාය දෙක XCD ඡේදනය වේ. දී ඇති තොරතුරු අනුව DXC හි අගය සොයන්න. හරි. බලන්න අපි දන්නවා මෙතන තියෙන ඡාපය දිහා බැලුවාම AD ඡාපයෙන් AB D ඡේදනය වෙනවා. ඒ වගේම AC D ඡේදනය වෙනවා. එහෙනම් වෘත්ත ඡාපයකින් මෙහෙම ලක්ෂ දෙකක් ඡේදනය වෙනවා නම් අපි ඒවට කියනවා එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ කියලා. මේ එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ සමානයි. ඒ කියන්නේ මෙතන කෝණයේ අංශක 40යි. හරිද? ඊට පස්සේ මෙතන ඔයාට පේන්න ඕන රේඛා දෙක සමාන්තර හින්දා මෙතන කෝණෙත් අංශක 40යි. ඉසෙඩ් අකුර හැඩයට ඒකාන්තර කෝණ සමානයි. සමාන්තර රේඛා දෙකක් අතර පිහිටන ඒකාන්තර කෝණ සමානයි. එහෙනම් ඊළඟට තියෙන්නේ අර අපි ඉගෙන ගත්ත ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි කියන ප්‍රමේය පාවිච්චි කරලා අපිට x වල අගය හොයන්න පුළුවන්. x සමානයි 40 ධන 40. ඒක මම වෙනම ඇන්දොත් එහෙම මෙන්න මෙහෙම ඔය තියෙන්නේ. මෙතන 40යි
මෙතන 40යි මෙතන x. මෙන්න අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක. එහෙනම් අපිට x වලා ගේන අංශක 80යි. අපි 15 වෙනි ගානට යමු ළමයි. 15 වෙනි ගානේදී අපිට කියන්නේ රූපයේ දැක්වෙන ටැංකියේ ඇති ජලය මිනිත්තුවකට 8 ලීටරයක ශීඝ්‍රතාවයකින් එහි වූ කරාමයකින් ඉවත් කරයි. මිනිත්තු 30කදී ඉවත් වන ජල පරිමාව සොයන්න. හරි. දැන් මේක තේරුම් ගන්න මිනිත්තු 1කට ලීටර් 8යි ඉවත් කරන්න. ඒ කියන්නේ මිනිත්තු 1ක කාලයක් මේ කරාමය ඇරලා තිබ්බොත් එහෙම මිනිත්තු 1ක කාලයක් මේ කරාමය ඇරලා තිබ්බොත් එහෙම මේ කරාමෙන් පිට වෙන ජල ප්‍රමාණය ලීටර් 8යි. එහෙනම් මිනිත්තු 30කදී ඉවත් වෙන ජල ප්‍රමාණය බලන්න. මිනිත්තු 30කදී ඉවත් වෙන ජල ප්‍රමාණය බලන්න අපි කරන්න ඕන. මේ 8 ලීටර් 30න් වැඩි කරන්න ඕන. එතකොට වැඩි කරාම අපිට උත්තරේ එනවා 8 වරක් 3 24යි 240යි ලීටර්. ඊළඟ ප්‍රශ්නයේදී අපිට කියනවා 16 කුඩාම පොදු ගුණාකාරය සොයන්න. හරි. අපි පළවෙනි එක්කෙනා ගත්තාම යාගින්නේ 2යි x. කියන්නේ 2 ගුණ කිරීම x. දෙවෙනි එක්කෙනා ගත්තාම 3යි x වර්ග y. ඒ කියන්නේ 3 ගුණ කිරීම x වර්ග ගුණ කිරීම y. ඊළඟට 4 කියලා කියන්නේ ළමයි ප්‍රථම සංඛ්‍යා වලින් බෙදුවහම 2 දෙවෙනි බලය. එතකොට කුඩා පොදු ගුණාකාරයක් ලියද්දී අපි කරන්නේ මේ ඉන්න අයගේ විශාලම බල තෝරගෙන, කියන්නේ දෙකේ ඉන්න විශාලම බලය ගන්න. දෙකේ ඉන්න විශාලම බලය. x ගේ ඉන්න විශාලම බලය ගන්නවා, y ගේ ඉන්න විශාලම බලය ගන්නවා, 3 ඉන්න විශාලම බලය ගන්නවා. ඒ අය අරගෙන ගුණිතයක් ආකාරයට ලියනවා. ගුණිතයක් ආකාරයට ලියනවා. කූපෝගු සමානයි 2 දෙවනි බලය ගුණ කිරීම 3 ගුණ කිරීම x වර්ග ගුණ කිරීම y. 2 දෙවනි බලය 4යි 3 ගුණ කිරීම x වර්ග ගුණ කිරීම y. උත්තරේ එනවා 12යි x වර්ග y කියලා. මේකේ පද මාරු වුණාට ගැටලුවක් නැහැ. 12යි y x වර්ග වුණාට ගැටලුවක් නැහැ. ඊළඟ ප්‍රශ්නේ අපි යන් 17 වෙනි ප්‍රශ්නයට. 17 වෙනි ප්‍රශ්නේ කියන්නේ හරස්කඩ වර්ගඵලය 8.5 වර්ග සෙන්ටිමීටර් වන ඝන වීදුරු පිස්මයක් රූපයේ දැක්වේ. එහි පරිමාව සොයන්න. මේ වගේ ඝන වස්තු වලට අපි කියනවා ඒකාකාර හරස්කඩක් තියෙන ඝන වස්තු. ඒ කියන්නේ මේකේ ඕනම මැදින් කැපුවොත් එහෙම ඔයාට පේන්නේ මේ වගේ ත්‍රිකෝණාකාර හැඩයක්. එතකොට ළමයි ඔයාට පුළුවන් මේකේ වර්ගඵලය හොයන්න. සරල සූත්‍රයක් තියෙන්නේ. මේ පරිමාව හොයන්න. පරිමාව සමානයි හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම මෙයාගේ දිග. එතකොට මෙයාගේ හරස්කඩ වර්ගඵලය 8.5යි දිග ඇවිල්ලා 30 සෙන්ටිමීටර්. එතකොට වැඩි කරාම අපිට පරස්පරය මෙතන හරස්කඩ වර්ගඵලය ඇවිල්ලා තියෙනවා 8.5යි 8.5 30න් වැඩි කරාම අපිට උත්තරේ එනවා 255යි ඝන සෙන්ටිමීටර්. මේක හොඳට තේරුම් ගන්න. මේ 8.5 ඔයා කෙලින්ම වැඩි කරන්න 85 වැඩි කිරීම 30 කියලා. දශම ස්ථානය අමතක කරන්න. එතකොට බිංදුවෙන් වැඩි කරාම බිංදු නැත්නම් අගට වාර කෙලින්ම බිංදුව දාගෙන ಗುಣ කරන්නත් පුළුවන්. 3 වරක් 5 15යි. එකක් ඉතිරි 3 වරක් 8 24යි 1යි 25යි. එතකොට වාට උත්තරේ එනවා
2550යි. හැබැයි අර දශම ස්ථානයක් අපි අමතක කරා. ඒ අමතක කරපු දශම ස්ථානය නැවත තියන්න ඕන. ඔන්න ඔහොමයි දශම ගුණ කරන්නේ. ඊළඟට 18 වෙනි ප්‍රශ්නයට යමු. 18 වෙනි ප්‍රශ්නය අපිට කියන්නේ එක්තරා පළාත් පාලන ආයතනයක් තම බලප්‍රදේශයේ පිහිටි නිවස රුපියල් 60000ක් ලෙස තක්සේරු කර ඇත. මෙම නිවස සඳහා වාර්ෂිකව රුපියල් 2400ක වරිපණම් බදු අය කරයි. පළාත් පාලන ආයතනය අය කළ වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතය සොයන්න. හරි. වර්ෂයටම අය කරලා තියෙන බදු මුදල 2400යි. එහෙනම් ඔයා කරන්න ඕන තක්සේරු මුදල යටට එන්න ඕන 60000 යටට එන්න ඕන. මේ තක්සේරු මුදලට වර්ෂයකට අය කරපු වරිපණම් බදු මුදල එන්න ඕන. උඩට ප්‍රතිශතය හොයන්න 100%න් වැඩි වෙන්න ඕන. එතකොට මෙතන බලන්න මේ බිංදු දෙකට බිංදු දෙක කපත හැකි. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කපත හැකි. 24 6න් බෙදුනහම අපිට උත්තරේ එනවා 104යි. 104යි. අපි 19 වෙනි ප්‍රශ්නයට යමු. 19 වෙනි ප්‍රශ්නය කියන්නේ PQRS සමාන්තරාශ්‍රයේ SR පාදය T තෙක් දික් කර ඇත. PT සහ SU රේඛා RQ පාදය U හිදී ඡේදනය වේ. PT සහ SQ රේඛා RQ පාදය PT හා SQ SU රේඛා RQ පාදය U හිදී ඡේදනය වේ. හරි. රූපේ දී ඇති තොරතුරු අනුව පහත ප්‍රකාශ නිවැරදි නම් කොටුව තුල හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද යොදන්න. හරි. PQT ත්‍රිකෝණයේ වර්ගඵලය PQT ත්‍රිකෝණයේ වර්ගඵලය PQRS සමාන්තරාශ්‍රය වර්ගඵලයෙන් හරියටක් වේ. හරි. ක්‍රමයක් තියෙනවා පුතේ. එකම සමාන්තර රේඛා හා පොදු පාදයක් එක්ක පිහිටන සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් හරි අඩක් වෙනවා ත්‍රිකෝණයේ වර්ගඵලය. එතකොට මම මේක මෙහෙම ඇඳගත්තොත් එහෙම PQRS මෙන්න PQRS මම රතු පාටින් ඇඳේ PQT. එතකොට PQ කියලා කියන්නේ මේකේ පොදු පාදය. PQ කියලා කියන්නේ මේකේ පොදු පාදය. පොදු පාදය. එතකොට මේ ST සහ PR සමාන්තරයි. ඒ කියන්නේ PQT ත්‍රිකෝණයේ වර්ගඵලය PQRS සමාන්තරාශ්‍රය වර්ගඵලයෙන් හරි අඩක් වෙනවා. ඒක නිවැරදි. ඊළඟ එකේ කියන්නේ PQT සමාන ත්‍රිකෝණයේ වර්ගඵලය PQT ත්‍රිකෝණයේ වර්ගඵලය PSU ත්‍රිකෝණයේ වර්ගඵලයට සමාන වේ. එතනදී PQT අපි ඇඳගෙන තියෙන්නේ PQT මෙයා. අනිත් එක්කෙනා PSU
ත්‍රිකෝණයේ වර්ගඵලයට සමාන වේ. වර්ගඵලයෙන් සමාන වෙන්න නම් පොදු ආධාරකයක් සහ එකම සමාන්තර රේඛා අතර පිහිටන්න ඕන. එතකොට මෙයාගේ පොදු ආධාරකයක් නැහැ. PQT, PQ, PSU. එතකොට මේකේ පළවෙනි එක හරි, දෙවෙනි එක වැරදි. මේකේ පොදු ආධාරකයක් නැහැ මෙතන. පොදු ආධාරකයක් නැති හින්දා අපිට මේකේ හරි. හැබැයි මෙන්න මෙහෙම දෙයක් මෙතන තියෙනවා. මේ බලන්නකෝ. දැන් මෙයා PQR මේ සමාන්තර ආශ්‍රිත එක්ක හිතන්න. එතකොට PQR සමාන්තර ආශ්‍රිත එක්ක බැලුවහම මෙතන මේ ත්‍රිකෝණය කියලා කියන්නේ මේ බලන්න හොඳට මෙන්න පොදු පාදය මෙන්න සමාන්තරාශ්‍රය. ඒ කියන්නේ සරලව කිව්වොත් එහෙම PSU ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙනවා PQRS සමාන්තරාශ්‍රය වර්ගඵලය බෙදීම දෙකට. ඒ කියන්නේ සරලව කිව්වොත් මේක එක වගේම තමයි. පළවෙනි එක්කෙනා වගේම තමයි. අන්න ඒ ඇතුලෙන් අපිට කියන්න පුළුවන් මේ දෙන්නගේ වර්ගඵල සමානයි කියලා. PSU ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙනවා PQT ත්‍රිකෝණයේ වර්ගඵලය. මොකද PQT කියන්නේ PQRS සමාන්තරාශ්‍රය වර්ගඵලයෙන් භාගයයි. PSU කියලා කියන්නේ PQRS සමාන්තරාශ්‍රය වර්ගඵලයෙන් භාගයයි. මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. මොනවා හරි ගැටලුවක් තිබ්බොත් කමෙන්ට් කරන්න, මම ඒකට උත්තරේ තව පැහැදිලි කරලා දාන්න. ඊළඟ එක 20 වෙනි ප්‍රශ්නේ. 20 වෙනි ප්‍රශ්නේදී අපිට කියන්නේ පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය සඳහා සකස් කළ තරු නිවාසයට 60 මීටර් නැගෙනහිර දිශාවෙන් සඳු නිවාසයත් තරු නිවාසයට 60 මීටර් දුරින් සඳු නිවාසයත් එහි සිට 120ක දිගංශයකින් 50 මීටර් දුරින් සඳු නිවාසයත් එහි සිට කියන්නේ සඳු නිවාසයේ සිට. එතකොට දිගංශ 120යි කිව්වහම සඳු නිවාසයේ උතුරේ ඉඳන් අංශක 120ක් උතුරේ ඉඳන් අංශක 120ක් මෙහෙම. අංශක 120ක් 50 මීටර ඈතින්. 50 මීටර ඈතින් මෙන්න මේ හරියෙන් තියනවා කවුද? හිරු නිවාසය. මොනවම ඇඳෙන්න ඕන. හිරු නිවාසය. මෙහෙම ඇඳුණා නම් හරි. ඊළඟට අපි යන් 21 වෙනි ප්‍රශ්නයට. 21 වෙනි ප්‍රශ්නේ අපිට කියන්නේ පහත වගුවේ හිස්තැන් සම්පූර්ණ කරන්න. මේකේ මධ්‍යගය අරගෙන තියෙනවා. මධ්‍යගය ගන්න පන්තිපාන්තර මේ දෙකේ අගය එකතු කරලා දෙකෙන් බෙදන්න ඕනේ. එතකොට මෙතන හිස්තැන ගන්න ඔයා 12යි 16යි එකතු කරන්න. 12 එකතු කිරීම 16 අපිට එනවා උත්තරේ 28යි බෙදන්න දෙකෙන්. එතකොට අපිට මෙතන උත්තරේ 14යි කියලා එනවා. ඊට පස්සේ බලන්න මධ්‍යගය ගන්න මේ හැමෝම උපකල්පිත මධ්‍යයෙන් අඩු කරලා. ඒ කියන්නේ මේක දිහා බැලුවාම මේ හැමෝම අඩු කරලා තියෙන්නේ 10යි. මෙතන ධන 4 ඇවිල්ලා තියෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම මෙතන එන්න ඕන 10න් ඍණ මේ 6න් ඍණ 10ක් අඩු වෙනවම ඍණ 4යි. ඍණ 4යි. ඍණ 4 තමයි එතනට උත්තරේ එන්න ඕන. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට 22 සාධක සොයන්න කියලා කියනවා. එතකොට මෙතන x වර්ග මෙතන වර්ග දෙකක අන්තරයක් තියෙන 64 කියන්නේ ළමයි 8 වර්ග. එතකොට මේක අපිට ලියන්න පුළුවන් x ඍණ 8 අනිත් එක්කෙනා ලියනවා x ධන 8. x ඍණ 8 x ධන 8 වර්ග දෙකක අන්තරය. ඊළඟට දී ඇති වෙන් රූපයේ දැක්වෙන තොරතුරු අනුව
A මේලය B dash කුලකය අවයව සහිතව ලියන්න කියලා කියනවා. හරි. A මේලය B අපි ලියන්නෙමු. A මේලය B කියන්නේ Aටත් අයිති Bටත් අයිති. ඒ කියන්නේ මේ ඔක්කොම ටිකනේ. එහෙනම් A මේලය B ගේ අනුපූරකය කියලා කියන්නේ A මේලය Bට අයත් නොවන ටික. ඒ කියන්නේ එළිය ටික. ඒ කියන්නේ 1යි 6යි. අනුපූරකය කියලා කියන්නේ නැත්නම් මේ ඩෑෂ් පැත්තෙන් අදිනිරෙන් කියන්නේ අයත් නොවන ටික. එහෙනම් A මේලය B නොවන ටික ඇවිල්ලා 1යි 6යි. එතකොට A මේලය B ලියන්න කිව්වොත් එහෙම ඒකට එන්නේ මේ ඇතුලේ තියෙන ටික. මම මේ නිල් පාට මේව කරපු ඒ කියන්නේ 2 3 5 7 2 3 5 7 තමයි A මේලය B. එහෙනම් ප්‍රශ්නෙට උත්තරේ 1 6. ඊළඟට 24 වෙනි ප්‍රශ්නයට යන් අපි. 24 වෙනි ප්‍රශ්නේ ඇවිල්ලා කේන්ද්‍රය ඕවන වෘතයේ QPR සමානයි අංශක 70කි. QPR අංශක 70යිලු. හරි. මෙතන QPR මෙයා අංශක 70යිලු. එහෙනම් අපි දන්නවා වෘත ඡාපයකින් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය එම ඡාපයෙන්ම පරිධිය මේ QPR පරිධිය ආපාතනය කරන කෝණයගේ මෙන් දෙගුණයක් වෙනවා කියලා. ඒ කියන්නේ මෙයා තමයි කේන්ද්‍රය ආපාතනය කරන කෝණය. මෙයා තමයි QR ගෙන් පරිධිය ආපාතනය කරන කෝණය. එහෙනම් මේ වගේ දෙගුණයක් වෙනවා මෙයා. ඒ කියන්නේ 70 දෙගුණය කියන්නේ එතනට අපිට එනවා x ළඟය 140යි. ඊට පස්සේ හොඳට බලන්න ළමයි මේ OQ සහ OR සමානයි. මොකද එකම වෘතයේ අරයන්. එහෙනම් මෙතන තියෙන සමද්විපාද ත්‍රිකෝණයක්. ඒ කියන්නේ මෙතන y නම් මේ පැත්තත් y. එහෙනම් අපිට ලියත හැකි y ධන 140 140 සමානයි 180යි. 2y සමානයි 180 ඍණ 140යි. එහෙනම් දෙපැත්තම දෙකෙන් බෙදුවාම y සමානයි අංශක 20යි. y සමානයි අංශක 20යි. 25 වෙනි ගානට 25 වෙනි ගාන කියන්නේ අවසාන ප්‍රශ්නේ ABට සහ ACට සමදුරින් චලනය වන ලක්ෂයක පතය වන ASQ හිදී හමුවනසේ ABට 5 සෙන්ටිමීටරයක් නියත දුරකින් චලනය වන ලක්ෂයක පතය පත පිළිබඳ දැනුම භාවිතය නිර්මාණය කරන්න. හරි. AB හා AC සමදුරින් ගමන් කරන පතය කියලා කියන්නේ මෙතන කෝණ සමච්චය AC හා AB අතර කෝණ සමච්චය දෙක ඒක ඇඳලා දීලා තියෙනවා. AS ඇඳලා දීලා තියෙනවා. ඊළඟට අපිට කියන්නේ මොකද්ද? ABට 5 සෙන්ටිමීටර් නියත දුරකින්. ඒ කියන්නේ ABට 5 සෙන්ටිමීටර් නියත දුරකින් යනවා කියන්නේ ඔයා අඳින්න ඕන මෙතන ABට සමාන්තර රේඛාවක්. එහෙනම් ඔයා කරන්න ඕන A වල තියලා මෙහෙම ගහන්න ඡාපයක්. 5 සෙන්ටිමීටර් මේ කටු සටහනක් අඳින්න ඕන. මෙහෙම 5 සෙන්ටිමීටර් ගහන්න. ඊට පස්සේ එතන තියලා පොඩි ඡාප දෙකක් මෙහෙම දෙපැත්තට ගහන්න. ඊට පස්සේ ඒ ඡාප දෙකේ තැන් දෙකේ කවකට දුර වෙනස් කරලා මෙහෙන් ඡාපයක් ගහන්න. මෙතන තියලා මෙහෙන් ඡාපයක් ගහන්න. ඊට පස්සේ මේක අල්ලලා මෙන්න මෙහෙම මේක යා කරන්න. ඔන්න ඇඳෙනවා ABට 5 සෙන්ටිමීටර් සමදුරින් ගමන් කරන නැත්නම් නියත දුරින් ගමන් කරන රේඛාව. නියත දුරකින් ගමන් කරන නැත්නම් චලනය වන රේඛාව. චලනය වන ලක්ෂයක පතය. එහෙනම් මේකයි මේ කෝණ සමච්ඡේදකයේ හමුවන මෙන්න මෙතනට තමයි ඔය කියන Q පිහිටන්නේ. මෙන්න මෙතන තමයි ඔය කියන Q පිහිටන්නේ. හරි. මේ ගණන් 25 එතකොට අපි කතා කරලා ඉවරයි ළමයි. ඊළඟ වීඩියෝ එකෙන් මම මේකේ B කොටස සාකච්ඡා කරනවා. එතකොට මේ
මගේ මේ channel එක subscribe කරලා තියාගන්න. bell icon එක click කරලා තියාගන්න. එතකොට මම ඊළඟ වීඩියෝ එක දාපු ගමන් ඔයාට ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. මම හිතනවා මේ දැනුම පාවිච්චි කරලා මේන වාර විභාගය ඔයා ඉතා හොඳ ලකුණකට යයි කියලා. තව ඔයාලට දැනගන්න අවශ්‍ය මොනවා හරි කරුණු තියෙනවා නම් ඒවා කමෙන්ට් කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. Thank you.